ගනිමුල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සිව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. එහිදී ඇය පවසා ඇත්තේ තමන්ගේ පෙර පෙම්වතෙකු වූ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හරහා කෙහෙල්පත්දර පත්මේ හඳුනාගත් බවය. ගනේමුල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වා දුන් බවද ඉෂාරා විමර්ශනවල නිලධාරීන් හමුවේ පවසා ඇත. කොහොම හරි ඌලව්ව වැඩේ කරගන්නා ලෙස තමන්ට පත්මේ පැවසූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බව වාර්තා වේ. ඒ අනුව තමන් ඔහු සමග සමීප සම්බන්ධතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙයවූ බවද ඉෂාරා පවසා සිටේ. කෙහෙල්පත්දර පත්මේ සමග පැවති හිතවත්කම හේතුවෙන් කිසිදු මුදලක් ඒ සඳහා ලබා නොගත් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ. ගනේමුල සංජීව ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබ්‍රවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින කෙහෙල්පත්දර පද්මේගේ සමීපතයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමය වූ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා තිබේ. අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙනිය ප්‍රදේශයේ නවාතන්ගෙන සිටි නිවස වෙත ගොස් ඇත. එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවරු රැඳී සිටින බවද වාර්තා වේ. එමෙන්ම එහි රැඳී සිට ඇය මැයි 6 වෙනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කර ඇත. එම දිනය තෝරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී චන්ද රාජකාරිවල යෙදී සිටින නිසා බව වාර්තා වේ. ඒ කාලය තුලදී තමන් කිසිදු ජංගම දුරකථනයක් භාවිතා නොකළ බවත් ඇය පවසා තිබේ. මේ අතර ඉෂාරා සෙව්වන්දි අද දිනයේදී මතුගම් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතන්ගෙන සිටි මිද්දිනිය ප්‍රදේශයේ නිවසට ඇය රැගෙන ගොස් තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයට නවාතැන් ලබා දුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑනා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවටගෙන ඇත. එමෙන්ම දොඩංගොඩ නිවසේ නවාතැන් ලබා දුන් පුද්ගලයා පොලිසියව අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙනිය ප්‍රදේශයේ ඇය නවාතැන් ලබා දුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් එම කාන්තාව හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගොඩ කිරීමේ සංස්ථාවේ සේවකයාගේ බිරිය බව පොලිසිය සඳහන් කළේය. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්ලා මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කරයි.